ඉතින් සුබ දවසක් යනකොට මම මෙයාට පොඩි වීඩියෝ එකක් කරන්න ගත්තේ. මේ තියෙන්නේ ක්ලාසික් පවර් මිරර් දෙකක්. ඇත්තටම මට ගොඩක් වෙලාවට මෙන්න මේ ටයිප් එකේ පවර් මිරර් නම් හම්බෙලා නැහැ. අර අනිත් ටයිප් එකේ පවර් මිරර් නම් හම්බෙලා තියෙනවා. අනිත් ටයිප් එකේ කිව්වේ මෙන්න මේ ටයිප් එකේ මෝටර් කිට් එකේ එන පවර් මිරර් නම් හම්බෙලා තියෙනවා. මට ඕන තරම් ක්ලාසික් ඒවා. මෙන්න මේ ටයිප් එකේ හම්බ වෙලා නැහැ. මේ ටයිප් එකේ ගොඩක් අමාරු ටයිප් එකක් හදන්න එහෙම. දැන් මට මේකේ ඇතිවෙච්ච ලොකු ප්‍රශ්නයක් තමයි අන්තිමටම මේක මම මේ මෝටර ටික ඔක්කොම මලකට ගාලා තිබ්බේ. ඒවා ටික මම සුද්ධ කරලා ඒවා ටික ඔක්කොම කරලා හැදුවා, ක්ලීන් කරලා වැඩ කරන විදියට. ඊට පස්සේ ආයේ මෙන්න මේ මෝටර එක හැදුවා. මේක දුවනවා. ඒ වුණාට මේක මේ දිව්වට මේ ලෝඩ් එක අල්ලද්දි හිර වෙනවා. දුවන්නේ. දැන් මෙන්න මේ උඩින් හයි වෙනවා. මෙන්න මේ වගේ ගියර් කිට් එකක්. මේ ගියර් වීල් සෙට් එකක් අහු වෙනවා. ඒ ටික මේ මෝටරෙන් දුවන්නේ නැහැ. මොකද හිර වෙනවා. දැන් මම ඊට පස්සේ දැන් මේකට කරපු වැඩේ තමයි මම මේකට ආෆ්ටර් මාකට් කඩේ ගන්න තියනවා. මෙන්න මේකට වඩා ටිකක් ලොකු, මේකට වඩා මේ ඔරිජිනල් මෝටර් එකකට වඩා ටිකක් ලොකු මෝටර් එකක් ගන්න තියනවා. අන්නාන් මේ මෝටර් එකක් අරන් මෙන්න මේ ගියර් වීල් සෙට් එක මේකට කපල් කරා. ඒ කපල් කරන්න සෑහෙන අමාරු වුණා. මේකට මේ කොට ඇන දෙකක් කපලා සෑහෙන වෙලා ඔට්ටු වෙලා මේකේ මෝටරේ බ්‍රැකට් එකේ මෙන්න මේ මෙතෙන්ට තව් දෙකක් ගහලා මේ ටයිප් එකේ මෝටරේ මෙන්න මේ මෝටරේ බැරල් එකට මෙන්න මේ විදියට මම සිදුරු දෙකක් වෙනම හයි කරලා සිදුරු දෙකක් වෙනම විදලා මේකේ මම මේ ගියර් වීල් එක හයි කරගත්තා. මෙන්න මේ උඩට කොට ඇන දෙකක් දාලා. දැන් ඒක සෑහෙන අමාරු වැඩක් වුණා. මේ ඩ්‍රිල් මැෂින් එකකට පොඩි ග්‍රයින්ඩර් කට්ටක් දාගෙන මෙන්න මේ වගේ අර ග්‍රයින්ඩර් කට්ටක් දාගෙන මේක ඇතුලේ ඇන දෙක දාලා හිටන් වැඩි ටික ගාලා දැම්මා. ඉතින් ඒ වගේ ගොඩක් අමාරුවෙන් තමයි මේක මේ හදාගත්තේ. මේ ටයිප් එකේ ඒවා හදන්න අමාරු. ඉතින් ඔයාලා ළඟ තියෙනවනේ මේ ටයිප් එකේ ඒවා මේ ක්ලාසික් පවර් මිරර් මේක ගොඩක් ගණන් එකක්. මේක වටින මේ ක්ලාසික් මිරර් දෙක. මේවා හොයාගන්න ගොඩක් අඩු ඒවා. ඉතින් මේ ටයිප් එකේ ඒවා තියෙනවා නම් අරගෙන එන්න මම හදලා දෙන්නම්. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. අපි ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අපි හම්බ වෙමු.